ආයුබෝවන්. ගොඩක් අයගේ ඉල්ලීමක් තිබ්බා මේ පොට chart එක බලන විදිහ චුට්ටක් කියලා දෙන්න කියලා. පොට chart එක බලන විදිහ කියලා දෙන්න පොඩ්ඩක් අමාරු කරතව්‍යයක්. මොකද මැෂින් එකෙන් මැෂින් එකට වෙනස් වෙනවා. මගේ මේ මැෂින් එකයි අනිත් මැෂින් එකයි chart එක මාරු වෙන විදිහ මම කියලා දෙන්නම්. ඉතින් මම පොඩි ඉල්ලීමක් කරනවා බලන අයගෙන්. මේ ඔයගොල්ලෝගේ විවිධාකාර මැෂින් නැත් එක එක්කෙනාගේ මේ නිෂ්පාදකයා එවන විදිය වෙනස් වෙන හින්දා විවිධාකාර මැෂින් වල තියෙන මේ chart එක මාරු කරන විදිය පොඩි වීඩියෝ කැල්ලක් ගහලා එවන්න. හොදන්න කෙනෙකුට බලා ගන්න. ඒක ලොකු උපකාරයක් වෙයි. පින් සිද්ධ වෙන වැඩක්. ඒ ඉල්ලීමත් එක්ක අපි chart එක බලමු. මේකේ පොටට අදාළව කියනවා MTA කියලා liver එකක් තියෙනවා. AB කියලා liver එකක් තියෙනවා. ඒකට අදාළව 1 2 3 4 5 කියලා අංකණය කරලා තියෙනවා මෙතන. ඒ liver එක තියෙනවා. ඒකේ එකේ ඉඳලා 7ට යනකම් 8ට යනකම් තියෙනවා අංකණය කරලා. ඒක මේ සල්ෆෙක්ෂන් වලටයි පොටටයි අදාළව ඒක මාරු වෙන්නේ. ඊට පස්සේ මෙතන රිවර්ස් එකයි රිවර්ස් left hand right hand පොටවල් වලට මේ දෙපැත්තට මාරු වෙනවා. ලීඩ් එක වැඩි පොටක් නම් මේ පල්ලෙහා මේ දෙපැත්තේ වම දකුණ මාරු වෙනවා. ওই ටික තමයි මේකේ තියෙන පොටට අදාළව liver ටික. මේකේ ගියර් මාරු වෙන්නේ නැහැ. මේ ගියර් වීල් මාරු වෙන්නේ නැහැ. full gear machine එකක්. ඉතින් අපි උදාහරණයක් විදිහට බලමු පොටක් දෙකක් මාරු වෙන විදිහ මේකට අදාළව. අපි උදාහරණයක් විදිහට බලමු සාමාන්‍ය ගොඩක් පාවිච්චි වෙන පොටක් 1.75. ඒකෙදි මේ AB කියන liver දෙකම එකට වැටලා තියෙනවා. එතකොට මෙතනදී එකට දැම්ම liver දෙකම AB. ඊට පස්සේ ඒක T වල තියෙන්නේ. මෙතන 6ට දාන්න ඕන. එතන 6ට. මැෂින් එකේ ඔන් එකේ දාන්න ඕන මේවා. මම ඕන් කරාට පස්සේ සද්දේ ඒකේ මෝටරයක් වැඩ කරනවා දිගටම ඒ හින්දා මම ඔන් කරේ නැත්තේ. හරි. දැන් සාමාන්‍ය ගොඩක් පාවිච්චි වෙන දකුණට පොට. දකුණට දැන් 1.75 කියන පොට දුවන්න රිවර් ටික මාරු කරලා තියෙන්නේ. දැන් මේ ටික chart එකත් එක්ක. මොන chart එකේ තියෙන විදිහ. එතකොට ලිවර් ටික මාරු කරලා තියෙන්නේ ඔන්න ඔය විදිහට. ආයෙමත් ඉල්ලන්නේ මේක එක මැෂින් එකක මාරු වෙන විදිහින් හිතා ගන්න අමාරුයි මොකද්ද කියලා. ඉතින් කරන උදව්ව තමයි ඔයගොල්ලෝගේ විවිධාකාර මැෂින් නැති ඒ කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකක් එක්ක මේ වගේ මාරු වෙන විදිය. අපි තව පොඩක් මාරු වෙන විදිය බලමු. අපි මෙතනදී බලමු AB කියන liver දෙකම දෙපළකට වැටෙන තැනක් බලමු. 2.75 බලමු. 2.75 දී තියෙන්නේ A කියන liver එක දාලා තියෙනවා 1ට. ඊට පස්සේ B කියන liver එක දාලා තියෙනවා 4ට. ඊට අපි 4ට දාගමු. ඊට පස්සේ එතන 6මයි. ඒක හරි. T වලමයි අපි බලමු වමට පොට කැපෙනවා නම් වමට කොහොමද කියලා. එතකොට මේ liver එක දානවා අනිත් පැත්තට. දැන් බලන්න. ඔය විදිහට තමයි liver ටික සෙට් වෙන්නේ. ඒ ඇවිල්ලා 2.75. ඉතින් ආයෙමත් ඉල්ලන්නේ මේකෙන් සෑහීමකටපත් වෙන්න අමාරුයි. නිෂ්පාදකයාගේ විවිධ මේ ආකාර වලින් තමයි මේ liver set වෙලා තියෙන්නේ. chart එක විවිධ ආකාරයි. ඒ හින්දා මේ කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකක් එක්ක බරපතල විදියට ඉල්ලීමක් තිබ්බා මේ කොට chart එක මාරු වෙන විදිහ. මං හිතන්නේ
ඉගෙන ගන්න ගොඩක් අය මේක හරියට මේ අවබෝධයක් ලැබිලා නැති දෙයක් ගොඩක් අය කියලා දෙන්නත් පොඩ්ඩක් අනිත් ඔක්කොම කියලා දෙනවා සමහර වෙලාවට පොඩ කපන විදිය කියලා දෙන්නේ මේකක් තියෙනවා මම දැකලා තියෙනවා ඒ හින්දා ඒ අය වෙනුවෙන් කරන්න පුළුවන් ලොකු උදව්වක් කරන ලොකු ඉල්ලීමක් මේ පොඩි වීඩියෝ එකක් එක්ක පොට කපන විදිය පොඩ්ඩක් දාන්න chart එක මාරු කරන විදිය පොට කපන විදිය නම් ඉතින් ලොකුවට එහෙම කියලා දෙන්න පුළුවන් ඉතින් පස්සේ ඒක බලමු මං හිතනවා කමෙන්ට් 200ක් 300ක් විතර වැටේ කියලා පොඩි වීඩියෝ කෑලි අපි අනිත් මැෂින් එකෙන් පොඩ්ඩක් බලමු හරි දැන් මේ මැෂින් එකෙත් මේක රවුමට කරගෙන තියෙන්නේ මේකේ මේ හින්දු අරාබි ඉලක්කම් වලින් අපි සාමාන්‍ය පාවිච්චි කරන ඉලක්කම් වලින් එක දෙක තුන විදිහට තියෙනවා 4ට යනකම් මේකෙත් තියෙනවා 4ට යනකම් රෝම ඉලක්කම් වලින් ඊට පස්සේ මෙතන ඉන්චස් වලටයි මිලිමීටර වලටයි මාරු වෙනවා මේ ලිවර් එකෙන් වමටයි දකුණටයි මාරු වෙන්න තියෙන්නේ මේකේ chart එක මේ ලොකු ලීඩ් එකක් තියෙනවා නම් ලොකු පිච් එකක දුවන මේ පොටක් නම් මෙතනින් මාරු වෙන්න තියෙනවා පල්ලෙහාට නම් ලොකු ලීඩ් එකක් උඩට නම් පොඩි ලීඩ් එකක් මේ දුවන්නේ එතනදී මේකේ මේ දැන් මේක පල්ලෙහාට දාලා වැඩ කරද්දි මේකේ ලෝ ගියර් වල විතරයි වැඩ කරන්න පුළුවන් ඒ වගේ තියෙනවා අර මැෂින් එකෙත් ඒ ඔප්ෂන් එක තිබ්බා මොකද හයි ස්පීඩ් ගියර් මේ ලොකු ලීඩ් එකක් යනකොට මේ චක් එක ස්පීඩ් කරගෙන බෑ එතකොට ලොකු ලෝඩ් එකක් ගන්නවා මේ ස්ක්‍රූ බාර් එකට ඒ හින්දා වෙන්න ඇති අනිත් ගියර් වීල් වලටත් අමාරුයි අපිට මේ මැෂින් එක හසුරවන්නත් බෑ මොකද ලොකු ස්පීඩ් එකක් යද්දි එමය දැන් මේ chart එක ගොඩාක් අපහැදිලි මම චුට්ටක් අල්ලන්න බලන්න chart එක පේන්නේ නැහනේ මම ඉල්ලීමක් කරනවා මගේ මේ මැෂින් එක තියෙන කෙනෙක් මේ chart එක හොඳට තියෙන කෙනෙක් මේ පොඩි වීඩියෝ කෑල්ලක් ගහලා දාන්න මේ කොට මාරු කරන විදිහේ ඒ වගේම ආයි මං ඉල්ලනවා මේ මැෂින් එක විතරක් නෙමෙයි ඔයගොල්ලෝ ළඟ තියෙන මැෂින් වල කොට මාරු වෙන විදිහේ පොඩි වීඩියෝ එකක් දාන්න ලොකු උදව්වක් වෙයි ඉගෙන ගන්න කෙනෙකුට අපිටත් ඒක උදව්වක් වෙයි මොකද අපි දන්නේ බොහොම සීමිත ප්‍රමාණයයි ඊට වැඩිය ලොකු ගැඹුරක් තියෙනවා මේ එක මැෂින් වල ඉතින් දකින්න ලැබෙන එක ලොකු දෙයක් ඒ හින්දා වීඩියෝ එකක් දාන්න මම හිතනවා කමෙන්ට් සෙක්ෂන් එකට මේ වීඩියෝ එකක් දායි කියලා බලන හැමෝම අපේ ලේත්වල මහත්තුරු හරිම නම්‍යශීලී මගේ ඉල්ලීමට කන් දෙයි ඒක තමයි ඉල්ලන්නේ ඒ වගේම බලන අය කමෙන්ට් සෙක්ෂන් එකට පොඩ්ඩක් ඇවිල්ලා බලන්න මොන හරි වීඩියෝ එකක් තියෙනවද කියලා මේකට අමතරව මම දන්නවා මේකෙන් ලොකු වැටහීමක් ගන්න අමාරුයි මේක ලොකු පරාසයක යන මේ දෙයක් පොට කපනවා කියන එක මැෂින් එකෙන් මැෂින් එකට වෙනස් වෙනවා ඒකයි අනිත් එක තමයි මේ වීල් මාරු වෙන මැෂින් වල වීල් මාරු වෙන විදිහත් පොඩ්ඩක් කියන්න දන්න අය ඒ වගේම වටිනවා නම් ෂෙයා කරන්න කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න ලයික් එකක් දාන්න ඒක තමයි සතුට පේජ් එක ෆලෝ කරලා තියාගන්න මොකද අපිට සම්බන්ධ වෙන්න බෑ මේ අපි දැන් වෙන ගෲප් වලට එහෙම ෂෙයා කරනවා ඒත් ඉතින් කමෙන්ට් එකක් ඒකට දැම්මට අපිට ඒ කමෙන්ට් එක පෙන්වන්නේ නැහැ ඒ ගෲප් එකට විතරයි පෙන්වන්නේ කවුරු හරි එහෙම වෙන ගෲප් එකක දන්න කෙනෙක් ඉන්නෝ නම් ඒ අහන දෙයකට උත්තරයක් දෙන්න ඒක ප්‍රශ්නයක් නැහැ මගේ කිසිම මේ අකමැත්තක් නැහැ ඒ ගැන ඒව සතුටුයි අපි කතා බහ කරලා ජොබ් එක කරමු ලස්සනට හරි